සුබ දවසක් ප්‍රේමණීය දේව දරුවනි. කීතුණුවන් වන අපි හැමෝටම විශේෂ දවසක් තමයි මහා සිකුරාදා කියන්නේ. එනම් අප උදෙසා යේසුස් වහන්සේ කුරුසපත් වූ දවසයි. කුරුසියේදී යේසුස් වහන්සේගේ අවසාන වචන හත අතරින් දෙවෙනි වචනය මම ඔබ සමග බෙදා ගන්නට කැමැතියි. ශුද්ධ ලූක් 23 වෙනි පරිච්ඡේදයේ 43 වෙනි පදයේ මෙසේ පවසා තිබේ. සැබවක් නුඹට කියමි. අදම නුඹ මා සමග පාරාදීසයේ සිටින්නේය. මෙයින් අද දවසේදී අපට උගතගත හැකි කරුණක් නම් එනම් යේසුස් වහන්සේව කෙසේද මම දකින්නේ? යේසුස් වහන්සේව කෙසේද මම විශ්වාස කරන්නේ? යේසුස් වහන්සේව කෙසේද මම පිළිගන්නේ? මා පිළිබඳව දකින ආකාරය ගැන තමයි අද දවසේදී මම ඔබ සමග මෙලෙස සම්බන්ධ වෙන්නේ. ඒ මන්ද මේ ස්ථානයේ මෙම සොරා අවසාන මොහොතේදී හරි තමන් වැරදි, තමන් පව්කාරයි කියලා ඔහු දෙස හැරී බලනවා. ඉතින් ප්‍රේමණීය දේව දරුවනි, මේ ස්ථානයේදී මේ සොරා අමතක කළේ නැහැ. ඔහුගේ පසුගිය කාලය තුල විමසා බලන්න. ඒ වගේම ඔහු දෙවියන් වහන්සේ වෙතත් හැරී බලනවා. ඔහු තුලත් දෙවියන් වහන්සේ දෙසත් හැරී බැලීම කන්න කොටගෙන ඔහුගේ ජීවිතයේදී ඔහු ආශිර්වාදයක් අත්දකිනවා. ඒ තමයි මේ වචනේ කියන ආකාරයට සැබවක් නුඹට කියමි. අදම නුඹ මා සමග පාරාදීසයේ සිටින්නේය. මේ ස්ථානයේදී මොහුගේ හැරීම කන්න කොටගෙන මොහු ආශිර්වාදය අත්දකිනවා. ඉතින් කිතුණුවන් විදිහට අපගේ අවසාන ඉලක්කය වන්නේ ස්වර්ග රාජ්‍යයට හිමිකම් කීම සහ ඒට ඇතුල් වීමයි. එම නිසා අපි මේ පොළවේ ජීවත් වෙන කාල සීමාවෙදී අවුරුද්දෙන් අවුරුද්දට මහ සිකුරාදා සමරලා මේ වචන හත කතා කරන එක නෙමෙයි අපගේ වගකීම විය යුත්තේ. අපි දිනපතා අපි අපගේ ජීවිතවල යේසුස් වහන්සේ කවුද කියන එක සහ අපි යේසුස් වහන්සේව දකින ආකාරය කල්පනා කර බැලීමයි. ඉතින් අද දවසේදී මම ඔබට ආරාධනා කරනවා උන්වහන්සේව අපගේ ජීවිතවල දකින ආකාරය සහ අපි උන්වහන්සේව රස බලා දැනගන්නේ කුමන ආකාරයෙන්ද කියලා කල්පනා කර බලන්න. ඉතින් ඔබ සියලු දෙනාට ජේසුස් පිහිටයි.